කරන්න හිතුවේ මේ මැණික් සම්බන්ධව සෑහෙන්න මේ උපදෙස් දෙන අය ඉන්නවනේ YouTube එකේ Facebook එකේ එහෙම. ඒගොල්ලෝ ඒ දෙන උපදෙස් ඒ කියන්නේ ඒ දෙන පාඩම් වලින් එක රුපියලක්වත් මේ අලුත් කොල්ල කෙල්ලොන්ට හොයාගන්න බෑ. ඒගොල්ලෝ ඒ සල්ලි හොයන රහස කියන්නේ නෑ. ඒ කියන්නේ ට්‍රික්ස් එක උගන්වන්නේ නැහැ. ඇත්තම දේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක නිකන් මැණික් වල අභ්‍යන්තර ව්‍යුහය හැදෙන රටවල් කල පියකුසම් කොහොමද කල කෝඩ් කොහොමද නොය වගේ සත පහකටවත් වැඩක් නැති ටිකක් මේ කොටස් 100 200 පොඩි නෙවෙයි එපිසෝඩ් 100 200 උගන්වනවා. ඒ ඇත්තම උගන්වනව නෙවෙයි කරන්නේ ඒගොල්ලෝ views වලින් ජීවත් වෙන අය. ඒක තමයි ඇත්තම කතාව. මේ ඉතින් මේක මම දැන් මේ උරුදු දෙකක් විතර තිස්සේ සැරින් සැරේ ඉඳ දිනලාට බලලා තියෙනවා. මේ සත පහක්වත් ඒවයින් හොයන්න බෑ. අනිත් එක ඒව වැඩකුත් නෑ. මොකද අපි ගලක් පැසට් එකක් දාලා ලැබ් එකකට දුන්නම ඒ ඔක්කොම අපිට දෙනවා. අපෙන් අහනවා මොකක්ද ඕන සර්ටිෆිකේට් එක කියලා. වර්බල් එකක්ද නැත්නම් සාමාන්‍ය නෝමල් එකක්ද? ගලේ සයිස් එක ඒ ටික දාලා නෝමල් එකක්ද නැත්නම් සියලු විස්තරත් එක. ඉතින් ඒක ප්‍රමාණවත් මේකට කවුරුවත් මේකට මේ දවස් ගණන් පැය ගණන් ඉගෙන ගන්න දෙයක් නැහැ එතන. ඒ බිස්නස් එක ඒක බිස්නස් එක අවශ්‍යයි. ඒකනේ සර්ටිෆිකේට් එකනේ. ඒක එතන ගන්න පුළුවන්. අනිත් එක තමයි බිස්නස් එකේ රහස් ටික කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඒගොල්ලෝ අන්තිමට මම දැන් රත්නපුර පැත්ත කෙනෙක් කියනවා ඒ ඕගොල්ලෝ ඒක ෆීල්ඩ් එකට බහැලා ඒවා ඉගෙන ගන්නලු. ඉතින් එයා එහෙනම් අවශ්‍යම ටික කියන්නේ නැහැනේ. ඒකයි මම අද කියලා දෙන්න හදන්නේ මම දන්න රහස් ඔක්කොම ටික මම කියනවා. ඒක තමයි ලේසිම වැඩේ. අද පොඩි ඒ කියන්නේ ලොකුම වටිනකමක් තියෙන දෙයක් ඒ කියන්නේ තමන්ගේ සල්ලි ඩබල් ටිබල් කරගන්න පුළුවන් දෙයක්. මේක කවුරුවත්ම කියන්නේ නැහැ. මම උදාහරණයක් එක්කම පෙන්නලා කියන්නම්. මම ඔන්න මොකද මට මේක ඊයේ මම ගත්ත මේ ගල් තුනකින් පොඩි ගල් තුනක්. يعني වටිනකමින් පොඩි ගල් තුනක්. නමුත් ඒකේ ලොකු රහස ඒ ගල් තුනෙන් දෙකකම හැංගිලා තිබුණා. ඒ රහස් දෙක. ඉතින් ඒ දෙකයි තව ගලක් පුච්චන විදියයි කියන්නේ මේ සර්කන් එකක්. ඒ තුනම සර්කන් තුනෙන් දෙකක ලොකු රහස් දෙයක් උගන්වන්න පුළුවන් රහස් දෙකක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම් මේ නිකම් බොරුවට මේ අර ඒ කියන්නේ මට හම්බෙලා දිනවා රත්නපුරේ ඔක්කම් පිටියේදී කෝටි ගණන් ලක්ෂ ගණන් සල්ලි විනාශ කරගෙන මේ අලුත් කොල්ලෝ කෙල්ලෝ පොඩි කොල්ලෝ කෙල්ලෝ මේ පන්ති ගිහිල්ලා එහෙම ඉගෙන අරන් ඇවිල්ලා ඉතින් හරි පව්. ඉතින් ඒගොල්ලන්ට මේ අවශ්‍ය දේ කියලා දීලා නැහැ කවුරුවත්. මේ තව මම දැක්ක මේ ඊයේ පෙරේදා බලනකොට මේ YouTube එකේ එයා කියනවා 3000ට කැරට් එකක් කැපෙන පුෂ්පරාගයක් රත්නපුරෙන් අරගෙන 7000ට 10000ට විකුණන්න පුළුවන්. ඒ වගේ ගල් 10 15ක් ගත්තම මාසේ පඩිය ඇවිල්ලා කියලා. ඉතින් 3000ට රත්නපුරෙන් ගලක් ගන්න හැකි අපොචි පතල් ගන්නවා නම්. නැතුව නම් ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ 7000ට 8000ට ගන්න පුළුවන්. එතකොට විකුණන්නේ කීයද? එයින් කෑලි 10ක් 15ක් හොයාගන්න තව 50000ක් ලක්ෂයක් වියදම් කරන්න ඕනේ ඇවිදි. ඒක බොරු. ඒ කියන්නේ බොරු කතා ඒවා කරන්න පුළුවන් වැඩ නෙවෙයි. කැරට් එකක් කැපෙන ගල් ගලි 10ක් හොයන්න මුළු ලංකාව වටේ එක රවුමක් ගියත් බෑ. එහෙම ගල් නැහැ. ඒවා තියෙනවා වෙලෙන්ද ගාව එකතු කරපු ගාවදී. ඒගොල්ලෝ දෙන්නේ 10000ට 12000ට. ඊට අඩුවෙන් දෙන්නේ නැහැ. මම කෙලින්ම නිකන් කාලේ කන්න නැතුව මේ ගල් මම ගණිපුව දැන් ඔයගලන්ට උගන්වන්න යන ගල් දෙක ඒ දෙක ගල් පෙන්නලා මට විස්තර කරන්න වැඩක් නැහැ නිකන්. ඒකෙන් තව කාලය කණ එක වෙන්නේ. මම ගල් දෙක ඇඳලා ඒතර ඔයගලන්ට පැහැදිලි මොකද්ද මම කියන්නේ කියලා ඇඳලා විස්තර කරලා දෙන්නම්. මේ දෙකම මම ගත්ත ගල් දෙක සර්කල්. ගල් තුනක් ගත්තා. ඒකේ මේ අවශ්‍ය කතන්දරේ කියන දෙක සර්කල්. මේ සර්කල් දෙකේ එකක් සම්පූර්ණයෙන්ම බබල්. අනිත් එකේ මේ අනිත් ගල ඒකේ පළුද්දක් තියෙන්නේ. එතකොට මම එකින් එක කියලා දෙන්නම්. මේ බබල් ගල සම්පූර්ණම පළුදුයි. සම්පූර්ණම බබල්. ගල පුරාම බබල්. ගල පුරාම බබල් තියෙන විදිහට තමයි පේන්නේ. නමුත් අපි පොල් තෙල් ගාලා හරි එහෙම නැත්නම් බේබි ඔයිල් එකක් ගාලා මොන හරි ඔයිල් එකක් ගාලා 10x එක දාලා බලනකොට
සූක්ෂමව බැලුවොත් හැම පැත්තටම හරව ටෝච් එක සයිඩ් එකෙන් අපේ ඇහැට වදින්න නැති වෙන්න ඇඟිල්ලෙන් වහගෙන දන්නවනේ බලන විදිය. එහෙම බලනකොට දැන් මේ ගලක් සර්කට් හැදෙන එල් හැඩේ ස්පටික එකතු වෙලානේ. ඒ කියන්නේ ඒක ඝනාකාරනේ පද්ධතිය. ඉතින් ඒ ආකාරයටම මේ බබලුත් ඉවර වෙන එක තැනක් මම දැක්කා. මේ බබල් මේ එල් අකුර මම පෙන්නන්නේ. ඒ බබල් එතනින් ඇතුළට නැහැ. නමුත් මොන පැත්තෙන් බැලුවත් මේ බබල් ටික පේනවා. ඊට පස්සේ අනිත් ගල තමයි මේ පළුද්ද තියෙන එක. ඉතින් මේ ගල් තුනම කිසිම කෙනෙක් ඉල්ලුවේ නැති ගල් තුනක් මම කියන්නේ බොහොම අඩු ගානට ඉල්ලපු ගල් තුනක් 10-12000ට පළුදු නිසා මම ඕගොල්ලන්ට මේ දෙක වෙන වෙනම කියලා දෙන්න නැත්නම් මොකද එක සැරේට තේරුම් ගන්න බෑ මොකද්ද මම කියන්නේ කියලා. බබල් තියෙන ගල මේ කෑල්ල ගන්න පුළුවන් කියන එක තමයි ඔලුවට ගත්තේ මම. මේ ගල් try කළ රත්නපුරේ ඔක්කම්පිටි බේරුවල එතකොට ගින්තොට try කළා බැරුව ගෙනාපු ගල් තුනක් වෙලෙන්දෙක්ගෙන් ගත්තේ. මේක මම ගෙදරදි ගෑවා මේ ටික අයින් කරා. මේ ටික අයින් කරාම මේ කෑල්ල ආව කැරට් 16. කැරට් 16කට මම මේ උපත් උගුල ගාලා ලස්සනට ප්‍රීෆෝම් කරා ටිකක් ඔක්ටේගන් ෂේප් එකට මම ඒක ඔයගලන්ට දැන් පෙන්නන්නම්. මේක තමයි එකක්. කැරට් 16කට ආව කියන්නේ ඉතින් ඒක හොඳ ගලක් නේ. කැරට් 16 ප්‍රීෆෝම් නා කියන්නේ 10න් කැපෙනවමයි. අනිත් එක තමයි මෙන්න මේ සිස්ටම් එක කියන්නේ මේ කියුබික් සිස්ටම් එකේ කියන්නේ අපි අර කැට ගහන්නේ. මේ කැටයක් වගේ මූණත තියෙන ඕනම ගලක පළුද්ද තියෙන තැන නෙවෙයි පෙන්වන්නේ. පළුද්ද තියෙන අපි මේ මූණෙන් බැලුවොත් මේ පළුද්ද උඩට කරලා පෙන්වන්නේ. මේ හරි මැද. ඒතකොට මැද තියෙනවා කියන එක පේන්නේ මේ පළුද්ද ඇත්තටම තිබුණේ මෙන්න මේ පෘෂ්ඨයට කිට්ටුව. නමුත් ඇතුලේ තිබ්බේ මේ පෘෂ්ඨයට කිට්ටුව තිබ්බේ. ඒක මේ මූණෙන් බැලුවොත් මේ A කියන මූණෙන් ඒක පෙන්නනවා මෙන්න මේ හරිය තියෙනවා වගේ. මේ මං ඇඳලා තියෙන්නේ. මේ පැත්තෙන් බැලුවොත් මේ පැත්තට කිට්ටු කරලා පෙන්නනවා. මේ පැත්තෙන් එහා පැත්තෙන් ඒ කියන්නේ මේ B මූණෙන් බැලුවොත් ඒ පළුද්ද මෙහාට තව මේ හරිය තියෙන වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ මේ ඒ කැටයක් වගේ තිබුණොත් ගලක්. ඒක ක්‍රිස්ටල් වලත් එහෙමයි. මේ ක්‍රිස්ටල් වල තියෙන්නේ එක තහඩුනේ. ඒ කියන්නේ මේ පැතලි පෘෂ්ඨනේ තියෙන්නේ. පැතලි පෘෂ්ඨ හැම පැත්තටම හිටියොත් ගලක ඒක අපිට අපේ ඇහැ රැවටෙනවා. ඒ පළුද්ද තියෙන්නේ. දැන් මේ බලන්න මම ඇහැ ඇඳලා තියෙනවා. මේ සමහරලාට දැන් අපි මේ ඔක්කොම පේන්න ඈතින් ටෝච් එක ගැහුවොත් අපි පොඩ ඈතට කළ ගල ඇල්ලුවොත් මෙතනිනුත් පළුද්ද පේනවා. මෙතනිනුත් පේනවා. දෙතුන් මේ ඇත්තරම පළුද්දත් පේනවා. ඒතකොට තුනක් පේනවා අපිට. ඒතකොට බය වෙනවා. කොහොමවත් ඉල්ලන්නේ නැහැ කවුරුවක් ගලක්. එහෙම ගලක්. මොකද හේතුව ඒගොල්ලෝ හිතනවා මේ පළුදු දෙකක් තුනක් තියලා මේක ලොකු මේ මහා මේ කෝටිපති මුදලාලිලත් බය වෙනවා මේකට. මේ දන්න අය ඉන්නවද ඒක නිසා මේගොල්ලෝ සම්බ කරන්නේ. මේක එහා පැත්තෙන් බැලුවොත් පේනවා මේ කිට්ටුවට ඇවිල්ලා වගේ. උඩින් බැලුවොත් පේනවා. එහෙම නැත්නම් දෙපළකින් විතරක් බැලුවම උඩිනුත් පේනවා මෙතනිනුත් පේනවා. ඒතර පළුදු දෙකක් නැත්නම් තුනක් තියෙනවා කියලා තමයි බැලුවටම හිතෙන්නේ. මේක ඇවිල්ලා මෙහෙම මම සුළුවෙන් කිව්වට මේක ඇවිල්ලා පට්ට සීක්‍රට් පට්ටම දෙයක් ලක්ෂ 10 ලක්ෂ 20 කරන්න පුළුවන් එක දවසේ. ඒ තරම් මේක වටිනවා. ඒක නිසා හරියට තේරුම් ගන්න. ඒක ඒ ටික විතරක්. ඒ කියන්නේ මම ඔය බැඳලා පෙන්නෝ ටික ආයි දෙසර තුන් සැරයක් බලලා හරියට ඔලුවට ගන්න. ගේමක් ගහන්න පුළුවන් දෙයක් මේක. මේ ගල් තුනම ඩාර්ක්. ඒ කියන්නේ ටූ ඩාර්ක්. ඒ කියන්නේ පේන්නෙම නෑ කළු. ඒ කියන්නේ මේ කප් ගල් තුනක්. මම දැන් පළුදුත් ගාලා ප්‍රීෆෝම් කරලා ඊට පස්සේ ගල එළිය කරන හැටිත් ඕගලන්ට පෙන්නන්නම්. එතකොට ඕගලන්ට කීයක් හරි හෙට උදේ වැඩේට බැස්සත් හොයාගන්න පුළුවන්. දැන් අපි ලිපගාවට ගිහිල්ලා මේක එළිය කරන විදිය මම කියලා දෙන්නම්. මම පස්සේ තව අනිත් තියෙන සියලුම රහසුත් ඕගලන්ට දාන්නම්. දැනට මේක ඔලුවට අරන් මේක මේ මැච් එක ගහගෙන යන්න පටන් ගන්න. මොකද මේ සල්ලි හොයාගෙන ඉපෑය මේ ගමන ටික ටික යන්න. කීයක් නැතුව මේකේ දුවන්න බෑනේ. නිකන් උපදේශ වලින් මේක දුවන්න බෑ. සල්ලි ඕන. රත්නපුරේ යන්න ඔක්කොම පිට යන්න කීයක් වියදම් වෙනවා. එක දවස් දෙකක් තුනක් ඉඳලා එන්න.
ඉතින් ඒකයි. ඉතින් හැම ගලක් ගැනම හරියටම ගලෙන් භාගයයි මෙතන තියෙන්නේ. මෙන්න මේ පැත්ත සම්පූර්ණයෙන්ම ගාලා يعني පළුද්ද ගෑවා. පළුදු දැන් නෝට් එකටම ගාලා තියෙන පළුද්ද පොඩ්ඩක් මෙතනින් ඉවරයි. පළුද්ද වගන්න පේනවා ඉතින් මෙතන තියෙන චූටි ඩොට් එකක්. මෙතනින් පළුද්ද ඉවරයි. පළුද්ද ඉවර වෙන්නම ගෑවා. එතකොට මේ ගල කැරට් 26ක් තිබ්බා. මේක කියුබික් හොඳ කියුබික් අර කැටයක් වගේ තිබ්බේ. හොඳ يعني මස තිබුණු ගලක්. ඉතින් මේක දැන් හරියටම භාගයක් ඉවරයි 11:70යි දැන් තියෙන්නේ. හොඳ ඒකට මූණ ගැඹුර ප්‍රමාණවත් දැනට මේ තියෙන ගලට. හොඳ පාට ජාගුණයක් මේක. කටු දෙකයි දාලා තියෙන්නේ. වැඩි කන හුණු එක එන්න මම ගල තියුවා. මැදට දැම්මා. දැන් පොඩ්ඩක් ගින්න තියන්න ඉස්සෙල්ලා හයි වෙන්න පොඩ්ඩක් මෙතෙන් තියලා තියෙනවා. තත් දියාරු වැඩි මේ හුණු එක. තියන්න යන්නේ මම. රස්නෙට හුරු වෙන්න ගල. මම මේ කරන ක්‍රමයට පිච්චුවොත් බබල් තිබුණත් පළුස් තිබුණත් මොකුත් වෙන්නේ නැහැ. බබල් එකක් වුණත් පුපුරන්නේ නැහැ. දැන් සමහරු නිකම්ම පුච්චනවා නිකම්ම ඉන්ද්‍රට අල්ලලා. ඒක ඒගොල්ලෝ එතන එහෙම හොඳයි ගොඩක් සල්ලි තියෙන කෙනෙකුට. එතකොට ඉතින් කොහොමත් එකයිනේ. කොහොම විනාඩි 2ක් විතර තියෙන්න ඕන ඉන්ද්‍රට හුරු වෙන්න. තාම අඟුරු වලින් වැහුවේ නැහැ. ඒකට අඟුරු ටික එකතු කරන්න හදන්නේ. කිට්ටු අඟුරු වලින් වහලා විනාඩි 2ක් විතර මම තියෙන්න ඇරියා. දැන් පිඹින්න හදන්නේ. තුන් සැරයයි පිම්බේ. හතර සැරයක් කියන්නකෝ. එච්චරයි. විනාඩි 5ක් විතර වෙනවා. දැන් මම ගින්දර අඩු කරනවා ටික ටික. දැන් ඔහොම නිවෙන්න දෙනවා. විනාඩි 10ක් 15ක් අතර දැන් මම මේක ගින්දරෙන් අයින් කරලා ටිකක් මෙහාට කරලා දිනනොත් මට නිවෙන්න. දැන් අපි ඉස්සෙල් පිම්ම පුෂ්පරාගය වගේ තියෙනවා. කැත කහ පාට නෙවෙයි. තව ටිකක් වෙලා පහ වුණා නම් මේක ඒ විදිහටම කහ අඩු වෙලා කැත පාටක් වෙනවා. දැන් බලන්න පොඩි කොළ ගතියකුත් තියෙනවා. ලස්සනයි. මීටත් ඉස්සෙල් ගත්තා නම් තවත් ලස්සනයි. පොඩි ඒතකොට නිකන් පත්මරාග වගේ පාටක් එන්නේ. මෙන්න මේ මෙම 20000ට ගත්තේ මේ ගල් 3. බලන්න මේක නියම කැරට් මේක 16ක් තියෙනවා. මේක ග්‍රීන් කලර් එකක් ඇවිල්ලා තියෙනවා නිකන් ඇපල් ග්‍රීන් වගේ ලස්සන කලරක්. මේකත් මේක කට් කරාම තමයි මේක පාට ලස්සන වෙන්නේ. මේක පොඩ්ඩක් පොඩි වෙන පාටක්. ඒක කියන්නේ බ්‍රවුන් පැත්තට වගේ යන පාටක්. ඊට පස්සේ මේ ගල අපි දැන් පුච්චන පෙන්නපු ගල මේ තුන දැන් මට 40ට විකුණන්න පුළුවන්. දැන් 35ට ඉල්ලුවා. මම 40ක් අරින්න උදේ ආයි කෝල් එකක් දෙන්නම් කිව්වා. ඉතින් ඇතිනේ දවසට.